වඩාත් සතුටුනේ. අපෝ මට මේක කරන්න සෑහෙන සතුටුයි. කිසිම දෙයක් බලාපොරොත්තු නෙමෙයි. ඔය නෑ. මුළු ලංකාවටම පීඩනයක් වුණු මේ ගම්වතුර සමග අපිට සැබෑ මිනිසුන් රාශියක් හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඒන් එක් පුද්ගලෙක් තමයි මේ හිඹුටාන ප්‍රදේශයෙන් අපිට හම්බුනේ. ඊටමත් හොඳ හදවතක් තියෙන හොඳ මිනිස්සෙක්. ඇත්තම කිව්වොත් ඔහුගේ ජීවිතය පවා අවධානයට තියලා අපි දැක්ක ඔහු සැරිසරනවා. ඔහු මිනිස්සුන්ට උදව් කරා. විශේෂයෙන් බෝට්ටුවක්වත් එන්න බෑ කියපු ප්‍රදේශවලට මේ ටියුබ් එකෙන් ගිහිල්ලා ඒ අදාළ මිනිසුන්ගේ නිවැසියන්ගේ බෙහෙත් හේත් ආහාර පාන ඔහුගේ සුව කැමැත්තෙන් ලබා දුන්නා. ඔහු ඇත්තටම මේ ගත්ත අවදානම අගය කිරීමක් විදිහට තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඇත්තටම හොඳ මිනිසුන්, මේ වගේ මිනිසුන් රජ වෙන්න ඕනේ, ඉදිරියට යන්න ඕනේ. මේ වගේ අවංක හදවත් තියෙන අවදානමක් ගන්න අපේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ඉතින් කෙසේ හෝ මේ අවදානම ගන්නකොට අපි කිසිසේත් එකගුණේ නැහැ. ඔහුට තිහිනන්න පුළුවන් කියලා මේ ගත්ත අවදානම ඇගීමක් වශයෙන් තමයි මේ සහෝදරයාව මේ විදිහට අපි වීඩියෝ එකක් මගින් පෙන්වන්නේ. ඉතින් හරියන්න ඕනේ ගොඩක් පිං රාජ්‍ය ආයතන සහ අනිකුත් ආයතන සමහර අවස්ථාවන් වලදී අඩපණ වුණු අවස්ථාවන් වල මේ වගේ පුද්ගලයන් සිටීම පිළිබඳව අපි ගොඩක් සතුටටපත් වෙනවා. එහෙනම් මේ සහෝදරයාට සුබ පතනවා ඔහුගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා.